ආයිබෝවන් ඔන්න ටික දවසකට පස්සේ අපි තවත් රසවත් පොතක විස්තරයක් ඔයාලට අරන් එන්නයි මේ සූදානම. රසවත් නවකතා විශාල ගන්නකින් පාඨක හදවතට ලංවුණු අපූර්ව දක්ෂ නවකතාකරු ජයසේන ජයකොඩි ශූරීන්ගේ පිච්චමල කියන නවකතා මාලාවේ පළමු කෘතිය වන පිච්චමල කෘතිය ගැන තමයි අද අපි විස්තර කතා කරන්නේ. වටනා පොත් ගැන විස්තර දැනගන්න ඔබත් කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් කෘතිය ගැන ඔයාලා දැනගන්න ඕන හැමදේම අපි මෙතන සිට ඔබට විස්තර කරන්නම්. වර්තමාන කාලය වෙන විට අපේ පන්සල සහ ස්වාමින් වහන්සේලා පිළිබඳව ඉතා බරපතල විවේචන සහ පන්සලේ කාර්යභාරය ගැන විවිධ අර්ථකථන අහන්න ලැබෙන කාලයක්. නමුත් මීට වසර ගණනාවකට පෙර අද මෙන් සමාජ මාධ්‍ය දියුණුවක් නොමැති කාලයක ගමත් ගමේ පන්සලත් පිළිබඳව රසවත් කතා මාලාවක්ම රචනා කළා ජයසේන ජයකොඩි ශූරීන්. 1936 ඉපදිලා 2010 වසරේ අපෙන් සමුගත් එතුමා තුන් වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ලේඛකයෙක්. ඒ අස්වැන්න පරසතුරෝ සහ රයිගම්පුත්තු කියන නවකතා වෙනුවෙන්. එතුමාගේ කෘති අතර තිබෙන මෙම පිච්චමල නවකතාවත් අතිවිශිෂ්ට නිර්මාණයක්. නමුත් කාලයත් සමග රටෙන් සමාජයෙන්ද අමතක වෙමින් යන මේ නවකතාව පිළිබඳව යම්කිසි මතක අලුත් කිරීමක් කරන්නත් අපි මේක අවස්ථාවක් කරගන්නවා. දයාවංශ ජයකොඩි සහ සමාගම ප්‍රසිද්ධියට පත් කළ පිටු 239කින් යුතු මෙම පිච්චමල නවකතාව තුළ ස්වාමින් වහන්සේලාත් වර්ග තුනක් පිළිබඳව කතා කරනවා. ඒ දුසිල්වත්, සිල්වත් සහ දුසිල්වත සිට සිල්වත් වූ යන මේ කණ්ඩායම් වලට අයත් ස්වාමින් වහන්සේලා. සෑම දෙයක් පිළිබඳවම උපේක්ෂා සහගතව මෙදහස් සිතින් කටයුතු කරන රාහුල හාමුදුරුවෝ තමයි කෘතියේ ප්‍රධාන චරිතය වෙන්නේ. උන්වහන්සේ සුපේසල ශික්ෂාකාමී ස්වාමින් වහන්සේ නමක්. සාමාන්‍යයෙන් බොහෝ පන්සල්වල මුණ ගැසෙන පන්සලේ නායක හාමුදුරුවන්ටත් වඩා ධර්මය දන්න ඇබිත්තේකුත් මේ කතාවේ ඉන්නවා. පන්සලේ හාමුදුරු නමක් සමග නම් පටලවාගත් කාන්තාවකුත් සිටිනවා. ගමේ පන්සල ගැන අවධානයෙන් යුතුව කටයුතු කරන ගිහියෝ පිරිසක් වගේම මෙම පන්සලත් තමන්ගේ නමට ලියා ගන්නට මාන බලන අවට පන්සලක ස්වාමින් වහන්සේත් ඇතුළු චරිත අපට මෙම නවකතාව සත්‍ය කතාවත් තරම්ම සජීවී කරනවා. මේක හරිම රසවත් නවකතාවක්. මේක බණ කතාවක් නම් නෙමෙයි. කාලයක් ගත වූ නවකතාවක් වුණත් ආසාවෙන් කියවලා ඉවර කරන්න පුළුවන් පොතක්. හරියට පරණ සින්දු වගේ. පරණයි කියලා අහක දාන්න බැරි රසවත් බවක්, කලාත්මක බවක් මෙම කෘතියේ ගැබ් වෙලා තියෙනවා. දැන්ට පන්සලේ ස්වාමින් වහන්සේලාගේ අනුපිළිවෙල අනුව දෙවන ස්ථානයේ සිටින රාහුල ස්වාමින් වහන්සේගේ උපේක්ෂා සහගත සිත පිළිබඳව තමයි කතාව පුරාම විටින් විට කියවෙන්නේ. රුපියල් 600කට ආසන්න මුදලකට අලෙවි වෙන මෙම නවකතාවේ පිටුපස කවරේ ඇති පාඨය තමයි දැන් ඔබ තිරේ දකින්නේ. ලොකු පොතක් නොවුනත් කියවන්න හොඳ රසවත් පොතක් විදියට මේ නවකතාව පොතපත අපි ඔබට නිර්දේශ කරනවා. එහෙමනම් දයාබර මිත්‍රුමිත්‍රියනි, අද අපි ඔබට විස්තර අරගෙන ආවේ පිච්චමල කියන වටිනා නවකතා කෘතිය පිළිබඳව විස්තර. ඔබත් තව තවත් වටිනා පොත් ගැන විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. තවත් වටිනා කෘතියක විස්තරයක් සමගින් නැවත හමුවමු. ජය වේවා ඔබට.